ෂෝ ආන් දැක්කද රංචුවක්ම ඉඳලා ගියේ. මේකට මොනවා හරි කරන්න වෙයි හාමිනේ. නෑවැලේක කරලක් හැදෙන්න නෑනේ මේ ගිරාරංචුවක් බෝ වෙලා. වගාවට සත්තුන්ගෙන් කොහොමත් කරදර තමයි ගමරාලේ. ඒකට ඉතින් ඔය පඹේක්වත් හදලා තියන්න එපැයි. ඒක හැබෑව හාමිනේ. මොනවා හරි කරන්න ඕනේ. ඊයේත් මට පොලට ගෙහුම් ඒ හැටි මෑ කරල් පළදාවක් ලැබුණේ නෑ නෙව. අමු මිරිස් වම්බටු එතකොට බණ්ඩක්කා ඒවට නම් සෑහෙන්න පළදාවක් තියෙනවා හාමිනේ. අත්ගුණේ වාසනාව තමයියෝ. ඊ හැන්දෑවෙත් කෝරළේ මහත්තයා මේ පැත්තට ආවා. හොද කෝලි කුට්ටු ඇවරියක් ඉල්ලගන්ට. තාම කෙසෙල් කැන කැපුවේ නැති නිසා මං හොන්දේ පිටත් කරලා යවුවා. ඒක තමා. ඇවරියක් දෙකක් නම් ඉදිලා තිබුණමයි හිතේ. හෙට හැන්දෑවටවත් කපලා ගෙහුම් දෙනවා. එතකොට ඉතින් කැනම ඉදිලා තියෙන්නේ නැතයි. ඔය දර ටික කඩාගෙන යමු හාමිනේ. මම මේ පැල ටිකට වතුර ටිකක් දාලා එන්නම්. හොඳමයි. එද්දි මේ බණ්ඩක්ක ටිකක් අරන් මෙන්ට. ගමරාල මනාපයිනේ බණ්ඩක්ක කන්ට. හා හොඳමයි. මං අරන් එන්නම්. හප්පේන කුසුඹ මගේම දරුවෝ වගේ ඔය යසාගේට කරල් මෝරලා හැදිලා තියෙන්නේ. දකින්ටත් ආසාවේ බෑ. වැටවත් ගහගන්ට කවුරු හරි කෙනෙක් ගෙන්නන්ට වෙයි. මට තනියම කොරන්ට බැහැනේ. ගමරාලේ මොකද අප්පුවෝ උඹ මේ බෙරිහන් දෙන්න තියාගත්තේ? ගමරාලාං අර වත්ත පහලට ගියා. හිටින් දැන් ඒවි. හාමිනේ කෝරළේ හාමු කිව්වනෙව තියේනම් කෝලි කුට්ටු ඇවරියක් ඇන්නෙන්ට කියලා පුංචි බේබිට දෙන්ට. විජහට අරන් එන්ටත් කිව්වා. පුංචි බේබි අද විතරයි නෙව බංගලාවේ ඉන්නේ. මේ අප්පුවනේ. මොකද මේ පැත්තේ? ගමරාලේ කෝරළේ ගෙදරින් පානි උඩයක් අරගෙන අයියාවේ. හාමුගේන්ට කිව්ව කෙසෙල් ඇවරිය නේද? යමංකෝ අප්පුවෝ. මෙහෙ කහ ඉත්තට ඉදිලා තියෙන්නේ. ආසාවේ බෑ. මෙන් උඹ තල්ලල බලාපන් අප්පුවෝ. අප්පේ මහ දඩාරි කෙසෙල් කැන. මං හිතන්නේ මේ පලාතේ තියෙන ලොකුම කෙසෙල් කැන තියෙන්නේ ගමරාලට. උඹටත් ඕනෑ නම් කියාපන්. කෙසෙල් අංකුරයක් දෙන්නම්. කැමති තැනක ගිහින් හිටවාපන්. මහ කාලයක් යන්නේ නෑ අප්පුවෝ. වවන්නෝ දිනන්නෝ කියලා උඹ කතාවක් අහලා නැද්ද අප්පුවෝ? ගමරාල කොහොමත් සූරයි. හරි හපන නෙව. ගමරාලගේ අත්ගුණේ බොහෝම බලවත්. ඒක නෙව ඉන්දන පැල කරන එකම සරුවට හැදෙන්නේ. එහෙම කතාවක් නෑ අප්පුවෝ. වවන එකා කොහොමත් දිනනවා. නැත්තේ නෑ ගමරාලේ. කොයිතින් එහෙනම් ඉතින් අපේ කෝරළේ රාල විසි කරන්න දොඩංගෙඩි ඇටයක් පැලවෙන්න එපාද? පැල කොරනවා වගේම ඒවට රිසි වෙලාවට සාත්තු සප්පායම් කරන්න ඕනෑ අප්පුවෝ. ආසාවේ බෑ ගමරාලේ. කටට කෙලත් උනනවා. දැක්කත් ඇති කාගෙන යන්ටමයි හිතෙන්නේ. ඒකට කමක් නෑ. මේක කෝරළේ හාමුගේ අතටම ගෙහුම් දෙන්න ඕනෑ. මෙතන කෙසෙල් ඇවරි දෙකක්ම තියෙනවා. මේ ඇවරිය උඹ කාලම ඵලයන්කෝ. හරි ගමරාලේ. පුදුම රසක්නේ ගමරාලේ තියෙන්නේ. කොච්චර කෑවත් ඇති වෙන්නේ නෑ නෙව. හාමිනේ අප්පුවටත් උස්සන්ට බෑ. ඒ තරම් කෙසෙල් ඇවරි දෙක බහරයි නෙව. ඒකනේ ගමරාලේ. දැන් ඉතින් ඉතුරු ටික හෙට පොලට ගෙහුම් විකුණන් එන්ට.
සේරම විකුණලා බෑ හාමිනේ. පොඩි උන් දෙන්නටත් තියන්න ඕනේ. කඩේ තියෙන වසවිස ගහපු කෙසෙල් වගේ ඈ මේ ගෙදර ගහේ කොලේ හැදුනේව ගුණයි නෙව. දැන් නම් ඉවසන් ඉන්නම බෑ. මෙතනින් වාඩි වෙලා කෙසෙල් ගෙඩියක් කනවා. අපේ මේ මත්‍රසක් තව එකක් කනවා. ඒත් ආසාව ගියේ නෑ නෙව. කන්ට ආස හිතෙනවා. ඔන්න ඔය එක කෙසෙල් ඇවරියක් කනවා. කොහොමත් එක ඇවරියයිනේ කෝරළේ හාමු ඉල්ලන් එන්න කියවුවෙත්. හප්පේ හොදටම සුනංගුණා. යන ගමන් කකා යන්න ඕනේ. නැත්තම් කෝරළේ හාමු මාව අදත් ගස් බඳි. දෙයනේ සේරම කෙසෙල් කැවිලා එක ගෙඩියක් අත් ඉතුරු වෙලා නෑ. මං ඉවරයි. කෝරළේ හාමුට කීවොත් මාව කෝටු මස් කරයි. දැන් මොකක්ද කරන්නේ? කෝරළේ හාමුට මොකක්ද මන් දැන් කියන්නේ? චි මගේ මේ පෙරේතකම නිසා තමයි මේ හැමදේම. අපුවෝ කෝ කෙසෙල් ගමරාල ගෙදර හිටියේ නැතුවද? හිටියා නෙව. තාම කෙසෙල් කැන ඉදිලා නෑ. කෝරළේ හාමු මහත්තයා ඇරත් ඒ කෙසෙල් කන්ට බෑ නෙව. ඒ මොකෝ බංගේ මේ පලාතටම හොඳම කෙසෙල් වත්ත තියෙන්නේ ගමරාලට නොවේ? මන් දැක්කනේ කෝරළේ හාමු ඒ කෙසෙල් ගෙඩි හරි පොඩි නොවේ. පුංචි බේබි කන්ටාස ලොකු જાතියේ කෝලි කුට්ටු කියනවා මං අහගෙන. ඒකත් එහෙමද? එහෙනම් වෙන කාගෙන් හරි හොයන් වරෙන් අප්පුවෝ පුංචි බේබි කන්ටාස දේනේ. ඉල්ලන දේ දෙන්නත් එපාය. හාමිනේ මේ බලන්න. මොකද ගමරාලේ මේ කෑමොර දෙන්නේ? මේන් කෙසෙල්ලලි පාර දිගේම ආංගරාහෙත් තියෙන්නේ. අපුවා කෙසෙල්ලවර දෙකම පාර දිගේම කකා ගොහින් මං හිතන්නේ. ඒක නේන්නම් ගමරාලේ. මෙහෙදිත් ඇවරියක් කාලා නෙවගේ. ඒකනේ හාමිනේ මුවේ සේරම කාලා ගොහින්නම් කෝරළේ හාමු මට තමා ඕන් දොස් කියන්නේ. මං ඉල්ලලත් උන් දැට කෙසෙල් දුන්නේ නෑ කියයි. මූ නිසා මගේ නමයි සෞත්තු වෙන්නේ හාමිනේ. ඉන්ටකෝ මේ කෙසෙල්ලෙලි දිගේම යන්න ඕනේ. මං අද ඕකව කණෙන් අල්ලගන්නේ. මේ ගමරාල නොවේ. මොකද මේ පැත්තේ කෙසෙල් කැන් තාම කහගැන්විලාවත් නෑ කිව්ව නිසා මං අප්පුව වෙහා ගමට යවලා කෙසෙල් ගෙන්න ගත්ත ගමරාලේ. ඒකත් හැබැයිද? මට දැන්නේ තේරුණේ. මම මේ තකහණියක්ම ආවේ මන් දුන්න කෙසෙල් ඇවරි දෙකේ ලෙලි ටික මග දිගට විසුරුනේ කොහොමද බලන්නයි. අප්පුවා මෙහෙවර. මොකද මේනවා හාමු. ඇත්තක්ද මේ ගමරාල කියන්නේ? උඹට කෙසෙල් ඇවරි දෙකක් දුන්නා කියලා? අනේ මට සමා වෙන්න කෝරළේ හාමු. මට ඒක රැස් වැඩි කමටම ඉබේම කැවුනා නොවේ. මොකක් බොල? උඹ මට කිව්වේ තාම පැහිලා නෑ කියලා නේද බොල? කෙසෙල් කැනේ ගෙඩි පොඩි කියලාත් කිව්වා. මාව ආයෙම සැරයක් රැවට්ටුවා. ඉඳපම් මං අද උඹට හොඳ වැඩක් කරන්න. ආයේ බොරු නොකියන්නම. අනේ හාමු මාව ලිහන්න. අනේ ආයේ මං කවදාවත් බොරු කියන්නේ මේ සහතිකයි. අප්පුවා හොම්මම දවස් දෙකක් ගස් බැඳලම හිටපු ආදෙන් කාගෙන් හරි පාඩමක් ඉගෙන ගන්නත් එපැයි. මේ වගේ ලස්සන කතා ඉෂුටූන්ස් YouTube channel එකේ තව ඕනෑ තරම් තියෙනවා. ගොහින් බලන්ට. හොඳයි නම් subscribe කරන්ට. කමෙන්ට් එකක් like එකක් දාන්නත් අමතක කරන්ට එපා. එහෙනම් ආයෙම සතියකින් අපි ආයේ හමු වෙමු.